දොස්තිකට මතක ඇති අර ලොකු පැන්ඩමික් එකක් ආපු වෙලාවෙත් ඇත්තටම වෛරස් එකට වඩා non communicable disease තියෙන දියවැඩියාව කොලෙස්ටරෝල් ඒ වගේ තියෙන ඒ නිසා තමයි අපේ ජනතාව අපි ඈත් වෙලා ගියේ. එතකොට එහෙම ඔය කියන කාරණා වලට තමයි අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. එතකොට ප්‍රතිශක්තිය එන්නේ අඩු වෙනවා. එතකොට ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. ඒ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ඖෂධ සහ විහරණ අපි පාවිච්චි කරන්න ඕනේ. ඔය කියන දේවල් එක්ක ඉතින් අපි කියන්නේ ප්‍රතිශක්තියත් එක්ක අපි බය නොවි මානසිකව අපි මානසිකව ස්ට්‍රෝං වෙන්න ඕනේ. මොකද ප්‍රතිශක්තියකට ස්ට්‍රෙස් කියන එක හරිම භයානක දෙයක්. ස්ට්‍රෙස් එකත් එක්ක ප්‍රතිශක්තිය වඩා පල්ලෙහාට යනවා. ඒ එන්නේ කියන කාරණා මානසික සතුට හොඳ නිින්ද සමබල ආහාර වේලක් ඔන්න ඔය කියන කාරණාත් එක්ක දියොත් අපි ප්‍රතිශක්තිය මොකක් වුණත් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. ඒ වගේම අපි non communicable disease තිබ්බත් පාලනය වෙන්න පුළුවන්. බය වෙන්නේ නැතුව අපිට මුහුණ දෙන්න පුළුවන්.